ආයෙනත් දරුවනේ මේ දූලට පුතාලට කියන්නේ අනේ චෛත්‍යය ළඟ බෝධීන් වහන්සේලා ළඟ රුවන්වැලි සෑය ළඟ අඟුලිමාල සෑය ළඟ මහ බෝධි ළඟ කාමේ පතන්න එපා. ඔය පතන කාමේම ඔයාලට අප්පිරියා වෙන දවසක් එනවා. විවාහය කියන්නේ අර ව්‍යවහාරයේ තියෙන වගේ ලස්සන ප්‍රාකාරයකින් වටවිච්චෙන වදකාගාරයක් වගේ. ප්‍රාකාරයේ ලස්සන නිසා එළිය අයට හිතෙනවා මේක ඇතුළට ගිහිල්ලා බලන්න ඕන කියලා. ඇතුලේ වද විඳින අයට හිතෙනවා අපි මේ ප්‍රාකාරයෙන් පැන ගන්න ඕන කියලා. නිසා බැන්දෙන්නේ නැති අයට හිතෙනවා බඳින්න ඕන කියලා. බැන්දේ අයට හිතෙනවා කරගත්ත මොඩ කමක් කියලා. ඕක තමයි සසර. නිසා ඔයාලා පතන ප්‍රාර්ථනාම මේ ජීවිතේම ඔයාලට එපා වෙන දවසක් එනවා. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගං නිරුද්ධති. හේතුන් නිසා හටගත්ත දේ හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා. ඒ නිසා ඔයාලගේ තරුණ කාලේ ඇති වෙන හැඟීම් දැනින් ප්‍රේමය ඒ නිදහසත් එක්කයි ඔච්චර ආදරේ සුන්දරව දැනෙන්නේ දරුවනි. නමුත් වගකීම් ගොඩාක් ඇවිල්ලා සමාජයෙන් බැට කාලා යනකොට ගෑණියෙක් ගැඟි ස්පර්ශ වෙන එක දුකක් විදිහට දැනෙන දවසක් එනවා.